ඔගොල්ලෝ දන්නවා මේ මොහොත වෙන විට කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කළා. රහස් ඡන්දය ප්‍රකාශ කළා අවරයි. මේ මොහොතේ වෙන විට ඡන්දය ගණන් කරමින් ඉන්නේ සභිකයන් 117 දෙනාම සභාවට ආවා. ඒකට විවිධාකාර මතිමතාන්තර ගියා. කට්ටියක් කිව්වා මේක මෙහිමයි මේක රහස් ඡන්දයක් වෙන්න ඕන. කට්ටිය ගෝණයක් ප්‍රසිද්ධ ඡන්දය ප්‍රකාශ කරන්න ඕන. කොහොමද පැය දෙකක විතර ආගියුම්මන්ට් වලින් පස්සේ එක තැනකට ආවා. සියලු දෙනාම අපි ඡන්දයක් පවත්වමු. රහස් ඡන්දය නෝමල් අපි මැතිවරණයකදී ප්‍රකාශ කරන විදිහ කියලා. එතකොට දැන් දෙන්නයි කවුද නගරාධිපති? කැලි බල්තසාද රිසා සාමු. ඔය දෙන්න තමයි ඔය ඉන්නේ. ඒ ඡන්දය කරට කර යනවා. දැන් ඔය දැක්කා ඊයේත් අපි බුදුබෝයා ඇවිල්ලා කියපු ලාවේ අපි ගන්නවමයි කියලා. නලින් දෙහ පැත්තෙන් කියනවා නෑ අපි ගන්නවයි කියලා. අද උදේ 9 මාරට තමයි ආරම්භ වුණේ. දිගටම යනවා වැඩි. තා පොඩි විස්තරයකුත් ඒකට සවිස්තරාත්මකව කිව්වොත් මෙහෙමයි. දැන් කොළඹ නගර සභාවට තේරීපත් වී සිටින සභිකයන් අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුර 48ක් ගත්තා. සමගි ජන බලවේගයේ 29ක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ 13ක් ගත්තා. ශ්‍රී ලංකා පොද්දන පෙරමුණ 5ක් ගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 4ක් ගත්තා. ස්වාධීන කණ්ඩායම් අංක 3ක් හම්බුණා. සර්වජන බලයට දිලිප්ගේ 2ක් හම්බුණා. එක්සත් සාම සන්ධානයේ 2ක් හම්බුණා. ස්වාධීන කණ්ඩායම් 4 ස්වාධීන කණ්ඩායම් 5 සභික ධුර 2 බැගින්ද ස්වාධීන කණ්ඩායම් 2 ස්වාධීන කණ්ඩායම් 1 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පොද්දන එක්සත් පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ ජාතික ජනතා පක්ෂය හා එක්සත් ජනරාජ්‍ය පෙරමුණ සභික ධුර 1 බැගින්ද දිනාගත්තා. කොහොමවත් රහස් ඡන්දේ මෙහි මොහොතේ දැන් ඔබ දන්නවා පාවිච්චි කරා. දැන් මේ තව සුළු වේලාවකින් ප්‍රතිඵලය කුමාරීස්වරයා විසින් නගර සභාවේ කුමාරීස්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අර උදේ බලන් ඉන්නකොට නම් හිතුනේ අම්මෝ මේ මිනිස්සු බලයට තියෙනනේ මාරම කෑදර කමක් නේ තියෙන්නේ ඈ පොර කා ගන්නවා කෑ ගහ ගන්නවා. ඉතින් කමන්නේ ඒක තමයි අපේ ස්වභාවය. ඉතින් අපේ ස්වභාවය තරම් මේ ලෝක ස්වභාවය තමයි පාර්ලිමේන්තුවේද නගර සභාවලද ඕක තමයි තත්ත්වය. උනත් අර නිරන්තරයෙන්ම අපිට තියෙන කනගාටුව තමයි පුද්ගලික මාධ්‍ය ඔවුන්ගේ YouTube අවකාශයන් වලද ඔවුන්ගේ නාලිකාවන් වලද මේ ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් ඉටු කරමින් ඉන්නවා. අපිට තියෙන ගැටලුව තමයි අපිට අමාත්‍යවරයා නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යවරයා එතකොට ඔහොමපත් කරපු සභාපතිවරු දෙන්නෙක් ඉන්නවා. ස්වාධීන රූපවාහිනිය සහ රූපවාහිනිය ගොඩ ගන්න අවශ්‍යයි කියලා. නමුත් ඒගොල්ලන්ට කිසිම දෙයක් ලයිව් දී ගන්න හම්බුනේ නැහැ. ඔයගොල්ලෝ දැක්කා අපි වෙන ප්‍රෝග්‍රෑම් එකකට හේතුත් ඇහුවා මොකද කියලා. අපිට තියෙන කනගාටුව. කාටවත් දෝෂාරෝපණය කිරීමක් නෙමෙයි තියෙන්නේ. මේවා අදාගෙන වැටෙනකොට මේවා පත් කරපු අය හරි ක්‍රියාමාර්ග ගන්න තිබුට අපිට දුකක් තියෙනවා. මොකද ජාතික රූපවාහිනියයි ස්වාධීන රූපවාහිනිය ගැන අපේ ජනතාවට අයිති රජයටයි කියන්නේ ජනතාවට අයිති channel දෙකක්. ඉතින් ඒවා මේ පුද්ගලික නාලිකා අභිබවාගෙන ගිහිල්ලා කාලයක් හිටපු channel උකට අද වෙද්දි පහතට ඇවිල්ලා තියෙනවා. මෙවැනි දැන් මේක ඉතාම උණුසුම් මේ ඡන්දයක්නේ කොළඹ මහනගර සභාවේ. ඉතින් ඒ තුලින්වත් එතකොට ප්‍රේක්ෂකයන් බහුතරයක් ලබා ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කියන පෙලක් අයට ලයිව් දෙන්න විදියක් නැල්ලු පෙලක් රූපේ කිව්ව ITN එකකින්. ඕගොල්ලෝ මේ මොහොතේත් බලන වෙලාව දැන් මම මේ ගහන වෙලාවේ මේක රෙකෝඩ් කරන වෙලාවේ මේ රෙකෝඩ් කරන ඉතාලම ළඟට ඔයගොල්ලෝ බලන්න සලස්වනවා. මේ මොහොතේ රූපවාහිනිය සින්දු ගහනවා. රූපවාහිනිය සින්දු ආතල් එකේ ඉන්නේ ඒගොල්ලෝ ආතල් එකේ මේ රටේ ප්‍රධානම නගර සභාව ඉතාලම උණුසුම් ඈ සින්දුවක් ගහලා මේ ආතල් එකේ ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් මෙහෙම ආයතනවල ඒ තමන්ට රාජකාරිය පැවරුනහම ප්‍රෝග්‍රෑම් මැනේජර්ද නිවුස් මැනේජර්ද ඩිරෙක්ටර්ද සභාපතිවරුද මම දන්නේ මේ අහේතුකාලීන කජ්ජින මූලනේ දණ්ඩම් බිමන් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා අපිට කැක්කුමක් තියෙන හේතුව තමයි නැවතත් කියනවා රූපවාහිනිය දෙයනේ අපේ ITN එක දෙයනේ අපේ. ඉතින් ඒක අපේ කියන හැඟීමෙන් කරන්න ඕන. එහෙම නැතුව නිකන් ඔහේ කමන්නේ ඔහේ මම මේ පුටුවල වාඩිලා ඒ වෙන දේ බලාගෙන දෙන දේ කාලා එහෙම ඉන්නවා කියලා හිතනකොට තව තවත් වැටෙනවා. රූපවාහිනිය බිමටම සමතලා වෙලා තියෙන්නේ. මහා භාණ්ඩාගාරේ සල්ලි ගෙවන්නේ. ස්වාධීන රූපවාහිනිය යම් කිසි තැනක තියෙනවා. බ්‍රේක් ඉවන් එක හිටියා. දැන් කොහොමද දන්නේ වර්තමානයේ වෙනකොට මම කියන්නේ ඒකයි. Tamanට ගන්න තියෙන වපසරිය අල්ල ගන්න තියෙන ඒ ප්‍රේක්ෂක සංඛ්‍යාව අල්ල ගන්න එපා. නේ අපිත් මේ ප්‍රේක්ෂක සංඛ්‍යාව අපිත් ග්‍රහණය කරගෙන ඉන්නවනේ. ඉතින් ඒකට නිරන්තරයෙන්ම අප්ඩේට් උන අප්ඩේට් වෙන්න ඕන. අප්ඩේට් මිනිසුන් ඉන්න ඕන. නිකන් අප්ඩේට් වෙන්නේ නැහැ නේ. අප්ඩේට් වෙන්න මොලේ කල්පනා කරලා අපි කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ? මේ අපි කොහොමද හරියට පුද්ගලික නාලිකාත් එක්ක සටන් කරන්නේ? ෆයිට් කරලා අපි කොහොමද උඩට එන්නේ? මොකද ජාතික රූපවාහිනිය කියන්නේ ලංකාවේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. ඒකට ඒකට වෙලා තියෙන සන්තෑසිය. ස්වාධීන රූපවාහිනිය නම්බර් 1 හිටියේ. ඉතින් ඒ නිසා දැන් ඉතින් ඇත්තෝ කල්පනා කරලා ඔක අර දිගටම ඉන්නකොට අර දැනෙන්නේ නැහැ නේ ඔහේ කියන්නේ. අර කම්බලිය බලලට හෙන ගැහුවත් කමක් නැහැ කියනවා. ඔහේ අර ඔහේ ඉන්නවා. මොනවා හරි කිව්වාම එක්ස්කියුස් තියෙනවා. අපිට එක්ස්කියුස් වැඩක් නැහැ. එක්ස්කියුස් තිබ්බා ගිය අවුරුද්දේ ජනාධිපතිවරයා පත් වෙනකම්. ඊට පස්සේ පාර්ලිමේන්තුව පත් වෙනකම් තිබ්බා. දැන් නම් එක්ස්කියුස් වැඩක් නැහැ.
වැඩ කරන්න ඕන. ජනාධිපතිවරයා දිවාරය නුඹලා වැඩ කරනවා. ඇමතිවරුන්ද එසේ. එහෙමනම් ඔවුන් විසින් පත් කරපු අය එසේ විල යුතුමයි. ඉතින් ඕක තමයි කතන්දරේ. අපි තව දෙකකින් වෙනසාල්ට ඔයගොල්ලන්ට දැන් ළඟ වෙනවා. බඩු බඩිස්තු උණුසුම් වෙලා තියෙන්නේ. මේ තරම් උණුසුමක් අනිත් මේ නගර සභා ප්‍රාදේශ සභාවල නෑ. මේක තමයි ඉතාලම උණුසුම්මදී. මේක කොළඹ කියන්නේ නගර සභාව කියන්නේ හાર્ට් එක. ඒ හાર્ට් බීට් එක කවුද ලබා කියන්නේ හරියට හෘද ස්පන්දනය තියන්න ඕන රජයේ ලබා ගනීද කොළඹ මේ මහනගර සභාව කියන හાર્ට් එකේ බීට් එක හම්බ වේද ආණ්ඩුවට නැත්නම් ඒ හાર્ට් එකේ බීට් එක විපක්ෂයට යයිද කියන්නේ එකම දේ තමයි. ඉතින් ආසන සංඛ්‍යාව බැලුවොත් පැහැදිලිවම ඉතින් මාලිමාවට 48ක් හම්බුණානේ. එතකොට දෙවෙනියට ඉන්නේ සමගි ජන බලවේගයේ 29යි. ඉතින් බහුතරය ඒගොල්ලන්ට තියෙන නමුත් අර ඒකේ පළාත් පාලන ආයතන ව්‍යවස්ථාවේ තියෙන දේවල් තමයි එහෙම නැහැ. 150 ගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම ඡන්දයකට යා යුතු කියලා. මේ ක්‍රමවේදයන් අපි වෙනස් කරන්නේ. අපි යෝජනා කරන්නේ ඒකයි. මේ තියෙන මනාප ක්‍රම මේකිනකා පොරයට ගිහිල්ලා අරුට මූට ගහගෙන නැන්නතුව නිකන් මේ අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම දාලා තියෙන ගැට ටික ලෙහයි කියලා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නඩේ. ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ පත් කරපු ඇමතිවරු දෙයියනේ කියලා විශේෂයෙන් අපි නලින් දැරිසි මගේ මිත්‍රයාට දුක් ගන්නාරාල් එහෙම නැත්නම් දොස්තර හොඳ විදිහට කියනවා මේ ආයතන දෙක ගැන තවදුරටත් බලන්න රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය ගැන බලන්නත් කියලා කියනවා. මේ අපි මේ පොඩ්ඩෙන් මේ ඔයගොල්ලෝ ඔහොමම ඉන්න මේ දැන් තාම ඉක්මනට අපි කියන්නේ ලද්ද සැනිකෙන් දෙන්න බලාගෙන ඉන්නේ. හරි ප්‍රතිඵලය ආවා. අන්ත ප්‍රකාශිත වූයේ 117 දෙනයි. ඒකෙන් වළංගු ඡන්ද වුණේ 115යි දෙන්නෙක්ගේ අවලංගු. අලවංගු වෙලා තියෙනවා. මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක හේතුව කොමුණත් ඡන්ද 61ක් ලබාගෙන කවුද අපේ ජාතික ජන බලවේගයේ නගරාධිපති හැටියට කැලී බල්තසා පත් වෙනවා. කොළඹ නගරාධිපති හැටියට හිස්ටරි එකේ ප්‍රථම වතාවට තමයි UMP එකේ එදා සිට කොළඹ නගර සභාව තිබ්බේ. මගේ මතකයේ නිවැරදි නම් මේ ප්‍රථම වතාවට තමයි ජාතික ජන බලවේගය මේ ලබා ගන්නෙ. එතකොට සමගි ජන බලවේගය කියන්නේ ඒකාබද්ධ කට්ටිය එකතු වෙලා ඡන්ද 53ක් ලබා දෙනවා. කොහොමවත් ඔන්න ඉතින් ඔච්චර ගේම් ටිකක් ගැහුවද මේ ටිකනේ. ආගාගේ බොක් කරත් වෙලා හිටියා. මුජුබ වන්න මම මුජුබේ කී ඔට්ටු කුත් දාලා ලෑස්තිරන්නේ. මුජුබ මම කව දාන්න ඔට්ටුවක් කියලා. ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක බැලුවා නම් බලන්න මේ ඔට්ටු නම් දාන්න බෑ කියලා. කොහොමවත් ඉතාලම අපි සතුටු වෙනවා. මොකද රජයේ පරිපාලන කටයුතු උඩින්ම ඉන්නකොට විධායකයෙක්, විවස්ථාදායකයෙක්, ඊට අමතරව ප්‍රධාන කොළඹ නගරය ප්‍රධාන කේන්ද්‍රස්ථානය. එතකොට ඒ කේන්ද්‍රස්ථානයේ බලය මාලිමාවට ලැබීම ගැන අපි සතුටු වෙන්නේ මොනවක්වත් නෙමෙයි. මේක අර මේ යාදක නොරත රත වගේ. ඒ නිසා මේවා ගැලපෙන්න ඕනේ. ගැලපුණාම තමයි හරියට යා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉතාලම සතුටු වෙනවා මේ ප්‍රතිඵලය ගැන. හැබැයි උන්ට දැන් කටින් බතල හිටවල හරියන්නේ නැහැ. දැන් මේ අපේ බල්තසා අපේ නගරාධිපතිතුමිය බල්තසා නගරාධිපති සහෝදරිය. නගරාධිපති සහෝදරිය තමන්ට නිල වශයෙන් නගරාධිපති වෙන්න ප්‍රතිනිය වෙන්නත් 100ක් අනන් ඉතින් රෝස මල වගේ ආතලකේ අපුල් ආතල් ගත්තා. ඔයගොල්ලෝ දැක්කා කොහොමද අම්මට සිරි වෙන්න කැම මේසෙම කොහොමද නේ. ඉතින් එහෙම නෑ මේ මහ පොළොවේ ගඳ සුවඳ මිනිසුන්ගේ දහඩිය සුවඳ හඳුනන මිනිසුන් ටිකක් තමයි මාලිමාවේ ඉන්නේ. ඔවුන්ට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජය ගන්න තමයි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. කොළඹ සංවර්ධන කටයුතු මේ නගර සභාව කියන්නේ පට්ට මාෆියාකම තියෙන තරක් එන ගේම් ගොඩාක් තියෙන තරක්. ඉතින් ඉස්සරහ වෙනකොට ගේම් ගහන්න බෑ. අපි සතුට ප්‍රකාශ කරනවා. ඔන්න වැඩේ හරි. දැන් මට මතකයි වටකල එහෙම කිව්වා ගේමක් නැතුව අපි දිනනවා මේක කියලා. දැන් ඒවත් ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රසිද්ධියේ ඡන්දේ ප්‍රකාශ කරා නම් මල ගෙඩියක් වෙනවා. දැන් මේ අප්‍රසිද්ධියේ රහස් ඡන්දයක් පවත්වපු නිසාම තමයි මේ විදිහට ප්‍රතිඵලයක් ආවේ. නැත්තම් මේක එහෙම වෙනස් වෙන්න ඉඩ තිබ්බා. මට තියෙන ගැටලුව තමයි මේ ඡන්ද දෙකක් ප්‍රතික්ෂේපුනේ කොහොමද කියලා. එක පැත්තේ හිතන්න පුළුවන් ඡන්දයක් දාන්නවත් සලකුණු කරන්නවත් බැරි മന്ത്രിවරුද නගර සභාවට යවලා තියෙන්නේ කියලා. නැත්තම් Tamanට හිතලම නෑ මම ඌට දෙන්නෙත් නෑ මෙයාට දෙන්නෙත් නෑ කියලා කැන්සල් කරාද කියලා දන්නෙත් නෑ. ඉතින් අපිට හොයාගන්න විදියක් නෑ කාගේ ඡන්දද කියලා. ඔය ඉස්සරහට එයි අපේ ඔය එළියට එයි කවුද කොහොමද ගින්දපන්ද කියලා. කොහොම හරි උදේ ඉඳලා වලි දාගත්තත් කමන්නේ. ප්‍රතිඵලයේ සුන්දරයි. ප්‍රතිඵලයේ බලාපොරොත්තු දෙම ආුණා. ඉතිහාසයේ කොළඹ නගර සභාව ඉතිහාසයේ සිට වර්තමානයේ කොට වෙනසක් සැබෑ වෙනසක් සිදු වී ඇත. පත්වීම තුලින් මේ මාලිමාව දිනනවා. හැබැයි අනිත් අය පෙරදිලා නැහැ. දැන් රිසාස් සාමුත් ඉන්නවනේ සජබේ දැන් මේක උපනගරාධිපති තව ටිකක් තෝරයි. උපනගරාධිපති තව ටිකක් තෝරයි. මේ නිවුස් එක දෙන්න ඕන නිසා අපි මේක ඔයගලන්ට අපි උදාහරණ. එතකොට උපනගරාධිපති වරේ හැටියට පත් වෙලා තියෙන්නේ ඒත් මාලිමාවෙන්මයි. හේමන්ත කුමාර නගරාධිපති හැනි බල්සාර උපනගරාධිපති හේමන්ත කුමාර පත්තු වගයි. දැන් ඉතින් වැඩ ආරම්භ කරන්න තියෙන්නේ. වැඩ පෙන්වන්න තියෙන්නේ. ඉතුරු අවුරුදු 5 කොළඹ කොහොමද කියලා අපි බලමු නේ. ඔක තමයි කියන්නේ. ඕනේ. එහෙනම් අපි සමු ගන්නවා. දැන්